එකමත් එක කාලෙක සුන්දර ගමක් අසල කවුරුත් රෑ වෙලාවේ ගමන් නොකරන බියජනක වනයක් තිබුණා. පුතේ, රෑ වෙලා කිසිම වෙලාවක වනයට යන්න එපා. රෑට තමයි හත්මල් යකා සැරිසරන්නේ. සීයේ හැමෝම යාට එච්චර බය වෙන්නේ ඇයි? ඒ හත්මල් නෙළුව කෙනෙක්ක ආපහු ආවේ නැති නිසා. ඊර අවරට ගිය පසු එම වනයට අතුළු වුණොත් හත්මල් යකා හමු වෙන කියලා ගම්වැසියෝ විශ්වාස කළා. බියට වඩා කුතුහලය බලවත් නිසා ඒ රාත්‍රියේ පුංචි ළමයා වනයට ඇතුළු වුණා. එක පාරක් බලලා මං අපහු යන්නම්. වනයේ ඇතුලේ අමුතු ආලෝකයක් දෙ. හත්මල් අත තැබිය නොහැකි ලෙස දිලිසි තිබුණා. මේ මල් හරිම ලස්සනයි. ඒකවරම වනයේ කම්පාවට පත් කරමින් හත්මල් යකා පෙනී හිටියා. මිනිසාගේ දරුවවක මෙතනට ආවේ ඇයි? මම දන්නේ නේ. ඒ මල් ඔයාගේ කියලා. හත්මල් යකා එකෙක් උනේ නරකකමට නෙවෙයි ඒ මලට බැඳුණු ශාපයක් නිසා. මේ මල් තියෙන තුරු මට එකෙක්ම වෙලා ඉන්න වෙයි. එහෙනම් මං ගොව කරන්නම්. දරුවගේ දයාව සහ ධෛර්යය යකගේ හත වෙනස් කළා. අවසාන මල නෙළූ මොහොතේ ශාපය බිඩී ගියා. උභාව නිදහස් කළා. ශාපලත හත්මල් යකා නොමැති එළග උදාසන වනයේ නිසලව සාමයෙන් පිරීලා තිබුණා. හැම යකාම නරක නෑ. සමහරක් යක්කු නිදහස් වෙන්න බලාගෙන ඉන්නවා. මේ කතාව අපට කියන්නේ බියට වඩා දයා බලවත් බවයි.